ඉතින් ටෙරස් එකට ගියපු අහානා යමන්ට කියනවා මම දන්නවා ඔයා මකරෙක් කියලා. ඉතින් යමන් මෙතනදී හැසිරෙන්නේ කිසි දෙයක් දන්නේ නැහැ වගේ. යමන් hina වෙලා කියනවා ඔයා මොනවද මේ කියන්නේ කියලා. මට නම් කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා යමන් අහානට කියනවා. යමන් කියනවා ඔයා මාව වර්ධවා වටහාගෙන තියෙනවා කියලා. අහාන කියනවා ඔයා මං ඉස්සරහ බොරුවට රඟපාන්න ඕනේ නැහැ. මං ඔයාගේ ඇත්ත දන්නවා කියලා අහානා යමන්ට කියනවා. ඉතින් මෙතනදී යමන් hina වෙවි කියනවා මම විතරක් නෙමෙයි මෙතනදී අපි දෙන්නම රඟපානවා. මමත් ඔයාගේ ඇත්ත දන්නවා. ඔයාත් බටනලා සද්දර නැට වෙන නාග කන්‍යාවක් කියලා යමන් මෙතනදී අහානට කියනවා. ඊට පස්සේ අහානා යාගේ නාග ස්වරූපයට එනවා. ඉතින් යමන් ආරමන් කියලා කෑ ගහනවා. අහාන ඉක්මනින් ආයෙත් එයාගේ මිනිස් ස්වරූපයට එනවා.